ඉතින් කොහොමද ඔයාලට සුබම සුබ දවසක් වේවා. මම අදත් ඔයාලට ගල් කෑල්ලක් තමයි කියලා දෙන්න ඕනේ කියලා ගෙනාවේ. ඉතින් මම තාමත් පතලේ තමයි ඉන්නේ. පතලේ ඉඳලා තමයි මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ. අපි ඔයාලව අතාරින්නේ නැහැ. කොහොම හරි ඉස්සරහට එක්කරගෙන යනවා. කොච්චර වැඩ තිබුණත් අපි ඔයාලව ඉස්සරහට එක්කරගෙන යනවා. පතල් කරන එක නම් අතාරින්න එපා. කොහොම හරි මැණික් ගලක් හොයාගන්න. හැබැයි මේ වැස්ස වෙලාවේ අනතුරුදායක වැඩ නම් කරන්න යන්න එපා. වැස්ස පොඩ්ඩක් අඩු වුණාට පස්සේ ගිහිල්ලා පතල පැත්තේ ගිහිල්ලා බලන්න ආධුනික කට්ටියටයි මේ කියන්නේ. ඔයාලත් කැමතිද ඔයාලටම කියලා මැණික් ව්‍යාපාරයක් කරන්න ඔයාගෙම කියලා. ඉතින් අපි දෙන ගණන් වලට නම් කවුරුත් දෙන්නේ නැහැ. ඉතින් දෙන කට්ටිය ඇති එයාලගෙන් හරි කමන්නේ අරගෙන ගොඩ යන්න කියලා තමයි මම කියන්නේ. මං ඔය විශ්වාස නම් මට කතා කරන්න ඕන තරම් මගේ ළඟ ගල් තියෙනවා. අපි ගොඩක් අඩුවට තමයි දෙන්නේ. ඒ දෙන හේතුව තමයි අපි ගොඩක් දුක් විඳලා තියෙන නිසා තමයි මිනිස්සුන්ට උදව් කරන්නේ. ඒකමයි අපිට පොළවෙන් ගල් ලැබෙන්නේ. ඉතින් ඔයාගේ ළඟත් ගල් තියෙනවා නම් ඔයා මැණික් ගැන දන්නවා නම් ඔයාලත් කියලා දෙන්න. ඒක තමයි අපි ඉන්න ටික කාලෙදී දෙයක් කරන්න ඕන මිනිස්සෙක් වෙනුවෙන්. එතකොට තමයි මේ ගමන අපිට සාර්ථකව යන්න පුළුවන්. ලෝභකමේ හංගගෙන ඉඳියොත් ඔයාටත් නෑ, එයාලටත් නෑ. ඉතින් ඒ හින්දා Tamanටත් දන්නවා නම් මැණික් ගැන අනිවාර්යෙන් එයාලට කියලා දෙන්න. දන්නේ නැති කෙනෙක්ට සමහර වෙලාවට ඔයාටත් ඔය මැණික් එහෙම ගොඩ ඇති ඔයාගේ ළඟත් ගොඩ තියෙනවා සාමාන්‍යයෙන් සාධාරණව මිනිස්සෙට උදව් කරන්න අඩුවකට හරි දීලා උදව් කරන්න. ඉතින් විශ්වාස කරලා කතා කරොත් අපි ඔයාලට උදව් කරනවා. වෙළඳ පොලේ ලස්සයක් වටිනවා නම් 30000කට 40000කට තමයි අපි ඔයාලට දෙන්නේ. ඉතින් ඒකම ඇති ඒකමයි අපිට පොළවෙන් ගල් ලැබෙන්නේ. ඉතින් පතල් කරන එක නම් අතාරින්න එපා. දැන් ඒ කාලේ මට කට්ටිය ගල් දාන දැන් මගේ WhatsApp එකට මගේ වීඩියෝ බලලා ගල් දාන කට්ටිය ගොඩ පිරිසක් ඉන්නවා. ඒ කාලේ දැම්මේ මට පලිඟු ගල්, කට්ට ගල්, එතකොට ඔය ඉල්ලංගල් තමයි දැම්මේ. අද වෙනකොට දැන් කට්ටිය ටික පිරිසක් දානවා හොඳ හොඳ ගල්. ඒ කියන්නේ ඔය පිං සපායා, එතකොට පත්මරාග ගල්, එතකොට ඔය ගෙවුඩ, පුෂ්පරාග, නිල් කෑලි, පොඩි පොඩි කෑලි දානවා. ඒක තමයි අපි මේකට ඔයාලට කියන්නේ අතාරින්න එපා කියලා. එයාලා වගේම හොයාගන්න කැමති නම් මේකෙදි ටිකක් කට්ට කන්න ඕන. අතෑරලා යන්න එපා. Tamanට හම්බ වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි උත්සාහය කියන දේ නැති කරගන්න එපා. ඔයත් දැනගත්ත දෙයක් තියෙනවා නම් අනිත් කට්ටියට කියලා දෙන්න. දැන් සමහර දැන් ඔයාලගේ යාළුවෝ දැන් මේ channel එක බලන කට්ටිය ඉන්නවනේ. ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ බලලා කියලා දෙන්න. ඒකම තමයි අපි ඉන්න ටික කාලෙදි කරන්න ඕනේ. ඉතින් ඔයාගේ ළඟ මේ වගේ ගල් තියෙනවා නම් අනිවාර්යෙන් මගේ WhatsApp එකට දාලා තියන්න. මම ඒ කියන්නේ WhatsApp එකට වීඩියෝ එකක් පැහැදිලි එකක් දාලා තිබුණා. අනිවාර්යෙන් මම ඔයාලට බලලා කියනවා. අද ගෙනාවේ පත්මරාග ගලක්. පේනවද? මේ පත්මරාග වලට තව කට්ටිය තව විදිහක් කරනවා. දැන් ওই ලාවට විතරනේ දැන් මේකේ කහ පාට තියෙන්නේ. මේ වගේ ගල් අවුවේ තියන්න පුළුවන්. ওই ටකරමක් උඩ වගේ තිබ්බොත් පෑ ගානක් තිබුණොත් කහ පාට එක වැඩි වෙනවා. ඒක හොර වැඩක් නෙවෙයි. අර පොළවේ ඇතුලේදී වැඩිච්ච නැති හීට් එක පොළවේ උඩදී අපි හීට් එකක් දෙනවා. දැන් ওই ගෙවුඩ වලට කරන්නේ ආන් ඒ වගේ වැඩක්. ඒ කියන්නේ වංචාවක් නෙවෙයි ඒක. දැන් ගොඩ කට්ටිය එහෙම කරනවා. දැන් ওই පත්මරාග වලට මේ ඔය සාමාන්‍යයෙන් කහ පාටට තියෙන ඒවා ටකරන් උඩ එහෙම තිබ්බහම ටකරමක් කියන්නේ හොඳට රත් වෙන ටකරමක් උඩ එක පාටට තියන්නේ නැහැ. ඔය ටිකක් සාමාන්‍යයෙන් උදේ වරුවේ තිබ්බට පස්සේ දවල් වෙනකොට හිමීට අවුව වැටෙන්නේ. ආන් එහෙම තිබ්බහපුවම කහ පාට වැඩි කරගන්න පුළුවන්. ඒ ගල පුරාම කහ පාට වෙනවා. ඒක වංචාවක් නෙමෙයි. ඔය ගෙවුඩෝලිමුත් කරන්නේ ඒක තමයි. ගෙවුඩෝලිමුත් කරන්නේ සාමාන්‍ය මෙහෙමයි. ඒක ගන්න පුළුවන් ඔය සාමාන්‍යයෙන් තියෙන්න ඕන ගලේ කහ පාටට තියෙන්න ඕන හැම ගලම එන්නෙත් නැහැ. දැන් ওই පාට ගහපු ගල් තියෙන ওই පුෂ්පරාගේම සමහර වෙලාවට පාට ගහපු ওই ගල් අවුවේ තියපුවාම පාට අඩු වෙනවා. එතකොට හරි විශ්වාසවන්ත කෙනෙක්ගෙන් ගන්න. එතකොට කවදාවත් වරදින්නේ නැහැ. දැන් ওই කහ පාට සමහර වෙලාවට පුෂ්පරාග තියෙනවනේ කහ පාට ලා පාටට වගේ. ඒවා අවුවේ තියපුවාම තව ටිකක් පාට වැඩි වෙන ගලුත් තියෙනවා. එහෙමත් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා ගොඩක් රහස් තියෙනවා කතා කරන්න. මම කියලා දෙන විදිහට බිස්නස් එක කරගෙන ගියොත් හොඳ තැනකට යන්න පුළුවන්. ඉතින් දැන් ඔය ගෙවුඩෝලිමුත් කරන්නේ ඒක තමයි. දැන් මං කිව්වේ ඔය වාගේ ළඟ මේ වගේ ගල් තියෙනවනම් ටකරමක් උඩින් තියලා බලන්න. ඒක වංචාවක් නෙවෙයි. ඒක අර පොළවේදී වැදුන්නේ නැති හීට් එක අර අවුවක තිබ්බහපුවම රත් වෙනකොට ටකරම ඒකේ අර මේ කහ ලාවට වගේ තියෙනවනම් ඒක වැඩි වෙලා පේනවා. ඒක වංචා වැඩක් නෙමෙයි. ඒක මතක තියාගන්න. නැත්නම් මෙයා ඔයාලා බලලා කියයි මෙයා වංචාවක් තමයි කියලා දෙන්නේ කියලා. එහෙම නෑ.
මම නෙවෙයි සාමාන්‍යයෙන් මැණික් ඔය දන්න කට්ටිය මැණික් ගැන දන්න කට්ටිය ඒවා කරනවා. ඉතින් දැන් ඔය පාට අඩු වෙනවා. දැන් ඔය ස්ට්‍රේ ගහපු ගල් එහෙම අවුවේ තියපුවාම පාට අඩු වෙනවා. පෑ ගානක් තියන්න ඕන, පෑ දෙක තුනක් තියන්න ඕන. එතකොට පාට අඩු වෙනවා. ඔය පුස්පරාග වලට තමයි ගොඩක් තියෙන්නේ. මේ දැන් මේ වගේ ගල් නම් පාට වැඩි කරගන්න පුළුවන් ඔයාලට. ඒක වංචාවක් නෙමෙයි, අරවනම් වංචාවක්. ඔය ස්ට්‍රේ ගහන ඒවා එහෙම ඒවනම් වංචා. ඉතින් වංචා කරන්නේ නැති මිනිස්සුන්ට අහුවෙන්නේ නැතුව හොඳ කෙනෙක්ගෙන් ගන්න. ඔය පොලකට ගියත් හොඳ කට්ටිය ඉන්නවා. නරක කට්ටියත් ඉන්නවා, හොඳ කට්ටියත් ඉන්නවා. විශ්වාස කරලා කතා කරොත් වටිනා කියන ගල් ගන්න පුළුවන් මගෙන්. ඒ කියන්නේ වෙළඳ පොලේ ලස්සයක් වටිනවනම් 30000කට 40000කට. ඉතින් එහෙම කවුරුත් දෙන්නේ නැහැ. මම මේකේ මුල ඉඳලා අග දක්වාම කියලා දෙන්න. ඉතින් විශ්වාස කරලා කතා කරොත් අපි ඔයාලට උදව් කරනවා. ඉතින් අපි තාමත් පතලේ ඉඳලා තමයි ඔයාලට ඇහෙනවා ඇති. ඉතින් ඒත් ඔයාලව අපි අතාරින්නේ මම දන්න විදිහට, මං ඉගෙන ගත්ත විදිහට මං ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා කියලා දෙනවා. අද ගෙනාවේ පත්මරාග ගලක්. මේ වගේ පාට වැඩි කරගන්නත් පුළුවන්. දන්නේ නැත්නම් කතා කරන්න පාට වැඩි කරන විදිහ මං කියලා දෙන්න. සමහර ගල් වල එනවා, සමහර ගල් වල එන්නේ නැහැ. ඒ දේවලුත් මතක තියාගන්න. සමහර වෙලාවට ඔයාත් තියලා ඉවල පාට ආවේ නැත්නම් මට බනි. ඉතින් එහෙම නැහැ. ගල් කෑලි 100ක් ගත්තොත් 10ක් එන්න පුළුවන්. ඉතින් ඒක තමයි තමන්ගේ පිනානුව තමයි හැමදේම වෙන්නේ. විශ්වාස කරලා කතා කරන්න, දුක් විඳින්න නැතුව මං ඔයාලට උදව් කරන්නම්. ඔයාගේ ළඟත් මේ වගේ ගල් තියෙනවනම් මගේ WhatsApp එකට දාලා තියන්න. පතල් කරන එක නම් අතාරින්න එපා. මං ඔයාලට ඉස්සෙල්ලා කිව්වේ මේ වීඩියෝ එකේදී මුලදී කිව්වේ දැන් හොඳ ගල් දානවා යාළුවෝ. ඒ කියන්නේ මගේ WhatsApp එක, ඒ කියන්නේ මගේ channel එක බලන කට්ටිය දැන් හොඳ ගල් දානවා. ඉස්සර හම්බුනේ පළඟු ගල්, කට්ට ගල් ඒවා තමයි. දැන් හොඳ ගල් දානවා. ඒක තමයි අතාරින්න එපා කියන්නේ. ඉතින් වීඩියෝ කරනකොට පොඩි පොඩි වැරදි වෙයි, ගණන් ගන්න එපා. මට පුළුවන් විදිහට වීඩියෝ එකක් ගෙනල්ලා කියලා දෙනවා. එහෙනම් මේ වීඩියෝ එක නතර කරනවා. ඔයාලට ජය වේවා.